අයුබෝවන් ඔබ සම සාදරයෙන් මගේ YouTube චැනලයට පිළිගන්නවා. මෙම වීඩියෝව ලඝු ගණක පිළිබඳ මගේ දෙවැනි වීඩියෝයි. පළවෙනි වීඩියෝයේදී මම ලඝු ගණක කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වලා යම්කිසි දුරකට ලඝු ගණක භාවිතා කරන හැටි සාකච්ඡා කළා. මෙම වීඩියෝයේදී තවදුරටත් අපි ලඝු ගණක ගැන සාකච්ඡා කරමු. එහෙනම් අපි යමු අපේ වීඩියෝවට. මම ඉස්සෙල්ලා වීඩියෝදී කතා කළා දර්ශක ආකාරය සහ ලඝු ගණක ආකාරය අතර සම්බන්ධතාවය. ඒ කියන්නේ A වල x වෙනි බලය එන්නම් අපි දන්නවා A වල x වෙනි බලය කියන්නේ කැපිටල් N නම් අපි දන්න දෙයක් තමයි ලඝු A පාදයට කැපිටල් N කියන්නේ x. ඒ වගේම ලඝු A පාදයට කැපිටල් N කියන්නේ x නම් අපිට ලියන්න පුළුවන් A වල x කියන්නේ n කියලා. මෙන්න මේ ආකාරය ලඝු ගණක ආකාරය, මේ ආකාරයට අපි කියනවා දර්ශක ආකාරය කියලා. දර්ශක ආකාරය. මේක ලඝු ආකාරය. අපි බලමු දැන් උදාහරණ කිහිපයක්. පළවෙනි උදාහරණය ලඝු පහේ පාදයට. පළවෙනි උදාහරණය ලඝු පහේ පාදයට 125 කියන්නේ 3යි. ඒක දර්ශක ආකාරයෙන් ලියන්න ඕනේ. එහෙනම් මම කිව්වා පාදේ කියන්නේ පාදේ. එහෙනම් පහේ පාදයට 3 වෙනි බලය කියන්නේ 125යි. ඊළඟ එක තමයි ලඝු 10 පාදයට ලක්ෂය කියන සංඛ්‍යාව 5ක් නම් එමනම් 10 පස්වෙනි බලය කියන්නේ ලක්ෂය කියන එක. ඒ වගේම ලඝු A පාදයට x කියන්නේ y නම් ලඝු A පාදයට x කියන්නේ y නම් අපි දන්නවා A පාදයට y කියන්නේ x. හරි. එහෙනම් යම් බලන්න අපේ ලඝු ගණක ආකාරය. දර්ශක ආකාරයෙන් දී ඇති විට කොහොමද ලඝු ගණක ආකාරය? දෙවනි පාදයට දෙකේ පාදයට 8 කියන දර්ශකයේ සමාන වෙනවා 256ට. ඒ කියන්නේ දෙකේ පාදයට 8 කියන්නේ 8 වෙනි බලය 256යි. එහෙමනම් ලඝු ආකාරයෙන් ලියන්නේ ලඝු දෙකේ පාදයට 256 කියන එක 8යි. ඒ වගේම ලඝු 10 ඊළඟට 10 පාදයේ 4 වෙනි බලය 10000ක් වෙනවා. එහෙනම් ලඝු 10 පාදයට 10000 කියන්නේ 4යි. ඒ වගේම 7 3 වෙනි බලය 343 නම් ලඝු 7 පාදයට 343හි ලඝු ගණකය 3 වෙනවා. හරි. අපි ඊළඟ ගැටලුව වලට යම් බලන්න. පහත දැක්වෙන එක් ප්‍රකාශනයේ අගය සොයන්න. ඒ කියන්නේ ලඝු ප්‍රකාශනයක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි ලඝු 4 වෙනි පාදයට 32 ධන ලඝු 4 වෙනි පාදයට 2. අපි දන්නවා ලඝු ගණකවල එකතුවක් අපිට ලියන්න පුළුවන් ගුණ කිරීමක් විදිහට. එහෙනම් ලඝු 4 වෙනි පාදයට මේක 32 වැඩි කිරීම 2. ඒ කියන්නේ ලඝු 4 වෙනි පාදයට 64. මොකක්ද 64 කියන්නේ? 64 කියන්නේ 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 4 3 වෙනි බලය. එහෙමනම් මේක ලියන්න පුළුවන් ලඝු 4 වෙනි පාදයට 4 3 වෙනි බලය. 3 කියන සංඛ්‍යාව එළියට ගත්තොත් 3යි ලඝු 4 වෙනි පාදයට 4. නමුත් 4 වෙනි පාදයට 4 කියන්නේ 1යි. එහෙමනම් අන්තිම උත්තරය 3ක් වෙනවා. ඊළඟ ගැටලුව ලඝු පහේ පාදයට 15 ඍණ ලඝු පහේ පාදයට 3. එහෙමනම් අපි බලමු මේක අන්තරයක් අපිට ලියන්න පුළුවන් බෙදීමක් විදිහට අපි කතා කළා 15 බෙදීම 3 කියලා. එහෙනම් ලඝු පහේ පාදයට 15 බෙදීම 3 කියන්නේ 5යි. ලඝු පහේ පාදයට 5 කියන්නේ ලඝු එම පාදයේ ලඝු ගණකය සෑම විටම එකක් වෙනවා. ඊළඟ ගැටලුව අගය සොයන්න කියලා
ඊළඟ ගැටලුව තියෙන්නේ අපිට තියෙනවා ලඝු 10 පාදයට 25 දන ලඝු 10 පාදයට 8 රින ලඝු 10 පාදයට 2 ඒක ලියන්න පුළුවන් ලඝු 10 පාදයට 25 දන ලඝු 10 පාදයට 8 කියන එක ලියන්න පුළුවන් 25 වැඩි කිරීම 8 රින ලඝු 10 පාදයට 2 කියලා. ලඝු 10 පාදයට 25 වැඩි කිරීම 8 කියන්නේ 200යි. රින ලඝු 10 පාදයට 2. දැන් ලඝු අන්තරයක් එහෙනම් අපිට ලියන්න පුළුවන් ලඝු 10 පාදයට 200 බෙදීම 2 කියලා. ඒ කියන්නේ ලඝු 10 පාදයට 100යි. එහෙනම් අපි දන්නවා ලඝු 10 පාදයට 10 වර්ගය. එහෙනම් 2 කියන එක එළියට ගත්තොත් 2යි ලඝු 10 පාදයට 10. එහෙනම් 2 වැඩි කිරීම 1. අන්තිම උත්තරය 2යි. අපි දැන් බලමු ලඝු ගණක සම්බන්ධ සමීකරණ විසඳන්නේ කොහොමද කියලා. පළවෙනි ගැටලුව ලඝු 3 පාදයට 243 සමානයි x. මේක ලඝු සමීකරණයක්. කොහොමද අපි මේක විසඳන්නේ? x වල අගය සොයන්න. කොහොමද අපිට ලියන්න පුළුවන් මේක දර්ශක ආකාරයෙන් 3 x වෙනි බලය කියන්නේ 243 පාදයේ සෑමයටම පාදයේ වේ. එහෙමනම් 243 කියන එක අපි ලියමු බලන්න 243 කියන්නේ 3ෙන් බෙදුවොත් එහෙම 81යි 3ෙන් ආයෙත් බෙදුවොත් 27යි 3ෙන් බෙදුවොත් 9යි 3යි 1යි 2යි 3යි 4යි 5යි 3x කියන්නේ 3 පස්වෙනි බලය. එහෙමනම් x කියන්නේ 5යි. අපි දෙවැනි ගණනට යන් ලඝු 10 පාදයට 100 කියන්නේ x. එහෙමනම් මේක ලඝු ආකාරය එහෙමනම් දර්ශක ආකාරය කියන්නේ 10 පාදයට x කියන්නේ 100යි. 10 පාදයට x කියන්නේ 10 පාදයට 2 සමාන පාදයන් ඒ නිසා දර්ශකයන් සමාන විය යුතුයි. එහෙනම් x කියන්නේ 2. එහෙනම් ඊළඟ ගැටලුව ලඝු 6 පාදයට 216 කියන්නේ x. එහෙමනම් අපිට ලියන්න පුළුවන් දර්ශක ආකාරය 6 පාදයට x කියන එක 216යි. ඇත්තටම 6 පාදයට x 216 කියන්නේ 6 වරක් 6 36යි 36 6ක් 216යි. ඒ කියන්නේ 6 පාදයට x කියන්නේ 6 තුන්වෙනි බලය x කියන්නේ 3යි. ඊළඟ ගැටලුව ලඝු x පාදයට 25 කියන්නේ 2යි. දැන් එහෙමනම් මේකේ පාදය x අගය 25 සමානයි 2ට. එහෙමනම් අපිට ලියන්න පුළුවන් x වල වර්ගය x වල දෙවනි බලය කියන්නේ 25යි. x කියන්නේ ඇත්තටම ධන හෝ ඍණ 5. නමුත් අපි දන්නවා මේක පාදයක් නිසා x ධන විය යුතුයි. එම නිසා x වල අගය 5ක් කියලා ගන්න පුළුවන්. ධන 5 විදියට සලකනවා. ඒ වගේම ඊළඟ ගැටලුව ලඝු x පාදයට 64 කියන්නේ 6යි. එහෙනම් x වල 6 වෙනි බලය කියන්නේ 64යි. x වල 6 වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 2 6 වෙනි බලය x වල. එහෙමනම් එම නිසා x කියන්නේ 2යි. ඒ වගේම ඊළඟ ගණන x ලඝු x පාදයට 10 කියන්නේ 1යි. එහෙමනම් එම නිසා x වල පළවෙනි බලය 10යි. එහෙනම් x කියන්නේ 10. අපි තවදුරටත් ලඝු ගණක ආශ්‍රිත සමීකරණ විසඳමු. පළවෙනි ගැටලුව ලඝු 2 පාදයට 5 දන ලඝු 2 පාදයට 3 කියන එක ලඝු 2 පාදයට x වෙනවා.
එහෙමනම් අපි දන්නවා වම් අත පැත්ත මේ සමීකරණයේ ලඝු ගණක දෙකක එකතුවක්. එහෙමනම් ඒක ලියන්න පුළුවන් ලඝු දෙකේ පාදයට ಗುಣ කිරීමක් විදියට 5 වැඩි කිරීම 3 කියන්නේ ලඝු දෙකේ පාදයට x. දැන් මේකේ වම් අත පැත්ත හා දකුණු අත පැත්ත දෙකෙම තියෙන්නේ ලඝු දෙකේ පාදයට ලඝු දෙකේ පාදයට. එහෙමනම් ලඝු දෙකේ පාදයට 15 සමාන වෙනවා ලඝු දෙකේ පාදයට x. එම නිසා අපිට ඇතුළත ඇති x කියන එක සමාන කරන්න පුළුවන් 15ට. x සමානයි 15. එහෙනම් අපි බලමු ඊළඟ ගණන. ඇතම ලඝු සමීකරණයක් දකුණු අත පැත්තේ තියෙන්නේ ලඝු දෙකක එකතුවක් සමාන කරලා තවත් ලඝු ප්‍රකාශනයකට. එහෙමනම් දකුණු අත පැත්ත සුළු කරොත් ලඝු a පාදයට 10 ධන ලඝු a පාදයට x. ඒක අපිට ලියන්න පුළුවන් ලඝු a පාදයට 10 වැඩි කිරීම x. ලඝු ගණක දෙකක එකතුවක් ගුණ කිරීමක් විදියට ලියනවා සමානයි ලඝු a පාදයට 30යි. අපි දන්නවා දැන් ලඝු a පාදයට 10යි x කියන එක ලඝු a පාදයට 30යි. දැන් වම් අත පැත්තේ ලඝු a පාදයට දකුණු අත පැත්තත් ලඝු a පාදයට. ඒ නිසා අපිට 10යි x කියන එක 30ට සමාන කරන්න පුළුවන්. එන x කියන්නේ 30 බෙදීම 10 නැත්තම් 3යි. ඊළඟ ලඝු සමීකරණය වම් අත පැත්තේ දීලා තියෙනවා ලඝු 3 පාදයට 20 ධන ලඝු 3 පාදයට x සමාන වෙනවා ලඝු 3 පාදයට 4 ධන ලඝු 3 පාදයට 10යි කියලා. වම් අත පැත්ත සුළු කරොත් ලඝු 3 පාදයට 20 වැඩි කිරීම x. දකුණු අත පැත්ත ලඝු 3 පාදයට 4 වැඩි කිරීම 10. එහෙමනම් මේක ලියන්න පුළුවන් ලඝු 3 පාදයට 20යි x කියන එක ලඝු 3 පාදයට 40යි. මෙතෙන්දී ඇත්තටම දෙපසම ලඝු 3 පාදයට ඇති නිසා 20යි x සමාන වෙනවා 40ට. x සමානයි 40 බෙදීම 20යි. එහෙනම් 2යි. එහෙනම් මෙම වීඩියෝයේදී මම ඕගොල්ලෝ එක්ක කතා කළා ලඝු ප්‍රකාශන කොහොමද සුළු කරන්නේ, ඒ වගේම ලඝු සමීකරණයක් දී ඇති විට කොහොමද සුළු කරන්නේ. එහෙමනම් අපි ඊළඟ වීඩියෝයේදී ලඝු ගණක වගු කොහොමද භාවිතා කරන්නේ අපේ ගැටලු විසඳීම සඳහා කියන එක සාකච්ඡා කරමු. එහෙමනම් බොහොම ස්තුතියි මගේ වීඩියෝ නරඹුවාට. මගේ channel එක subscribe කරන්න මේ වගේ වීඩියෝ නරඹන්න. Thanks for watching my video. Please subscribe my channel to watch my other videos. Thank you very much.